තමයි අපේ පුංචි ඒෂ් පුතාට අකුරු කියවපු දවස. ඉතින් මුලින්ම බුදුහාමුදුරුවන්ටත් ගණ දෙවියන්ටත් ඒ වගේම පත්තිනි මෑණියන්ටත් මෙන්න මේ විදියට පූජාවක් පවත්වලා තමයි පුතා නිකතට අකුරු කියවන්න පටන් ගත්තේ. ඉතින් මෙන්න මේ විදියට තමයි ආශිර්වාද කරේ පුංචි පුතාට. ඊට පස්සේ අපි අකුරු කියවන තැන මෙන්න මේ විදියට ලස්සනට හදාගත්තා. ඉතින් අකුරු කියවන නැකතියි පුංචි පුතා එයාට ඕනි පොත අරගෙන තමයි කියුවා. අපි තියලා තිබුණ පොත නෙමෙයි. එයා කැමති පොත අරගෙන එයා කියුවා. ඊට පස්සේ එයාගේ තාත්තා හදලා දුන්න වැලි පිල්ලේ තමයි එයා මේ විදියට වැලි පිල්ලේ අකුරු ලිව්වේ. වැලි පිල්ලේ කළුත් අත්දැකීමකින් එයාට ඒක මාර විනෝදයි. ඉතින් මෙන්න මේ විදියට තමයි එයා වැලි පිල්ලේ අකුරු ලිව්වේ හරිම සතුටින්. මේ තියෙන්නේ එයාට හම්බුණු තෑගි බලන වෙලාව. ඊට පස්සේ එයාගේ තාත්තා අම්මට වැන්දා. එයාගේ තාත්තට වැන්දා. ඊට පස්සේ අම්මිට වැන්දා. පොඩි නැන්දිට වැන්දා. එයාගේ පුංචිටත් ඔන්න වැන්දා. ඔන්න ඒ චාරිත්‍රත් අපි උගන්වන්න ඕනිනේ. ඊට පස්සේ තාත්තා අම්මයි පුංචි බලන්නකො එයාගේ තියෙන සතුට. එයාට අද අලුත් අත්දැකීමක් හින්දා එයා ඉන්නේ හරිම සතුටින්. ඉතින් පැටියෝ එයාගේ අනාගතේ සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.